ලස්සනට ඉර පායගෙන එන අලුත් දවසක් අපේ යාළුවෝ හැමෝම ඔන්න අදත් ආදරෙන් එකතු කරගන්නවා අපේ channel එකත් එක්ක. ඉතින් ඔන්න උදේම අපේ කට්ටිය මෙන්න මල්ලිය හැරිලා. ඔන්න අකිතා උදේ. දැන් අකිත් ටික හැරෙන්නේ යන්නේ. Pimalikola Ella Toyala herala inne I'm making Ella. Onna akkit nagitta. Good morning Akki. ඔන්න ඉතින් අක්කි බබා කුක්කු පිටි එකක් එහෙම බීලා දැන් ඉතින් මං එයාව අල්ලගත්තා එයාගේ පොත්වල වැඩවලට. මොකද මාළිට ඒ වෙද්දි නිින්ද ගියා. මේ ඉතින් උදේම ඔන්න මේ එයා ඉතින් මං ඔයාලට කලින් දවසක වීඩියෝ එකක කිව්වේ මට එයා ප්‍රී ස්කූල් යවන්න විදිහක් නැහැ. ඉතින් අවුරුදු 3න් ගොඩක් බබාලා ඉතින් යවනවනේ අවුරුදු 2ක් වෙන්න. මට ඉතින් යවන්න අමාරුයි මොකද මේ හස්බන්ඩ්ුත් නැහැ ලංකාවේ. මට ඉතින් මල්ලිත් තාම පුංචි නිසා මෙයා පස්සෙන්ම ඉතින් යන්නත් එපේ ප්‍රී ස්කූල් එකට. නැත්තම් ඉතින් මෙයාටත් ඒක මේ දුකයිනේ. නිසා ඉතින් මම තීරණය කරා මට පුළුවන් විදිහට ඇක්ටිවිටීස් ටිකක් එයාට ගෙදරදීම කරවන්න. මේ මම යාට බුක්ස් වගේක් ගත්තා. මම ඔයාලට පෙන්නන්න වෙන වීඩියෝ එකකින් ඒ ටික. ඉතින් මම ඉතින් පුළුවන් වෙලාවට ෆ්‍රී ටයිම් එකක් හම්බුන ගමන් එක පේජ් එකක් හරි යාට දවසට කරවනවා. එහෙම ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් දීලා කරවන්නේ. එහෙම පොතේ පිළිවෙලට එහෙමත් නෙවෙයි. එයාට පහසු විදිහට තමයි. මොකද පොතේ තියෙන සමහර ඒවා පිළිවෙලට 1 2 3 pages වල සමහර ඒවා යට ටිකක් අමාරුයි. ඉතින් මම එහෙමනොත් එයාට පහසුයි කියලා හිතන page එකක් කරලා date එක දාලා අනිත් ඒවා ටික ටික පස්සේ තමයි කරවන්නේ. එහෙම ඉතින් එයා කැමති. මොකද නැත්තම් මේ page එකම කරන්න පොත පිළිවෙලට කරන්න කියලා එයාට ප්‍රෙෂර් කරොත් එයාටත් එපා වෙනවනේ. ඉතින් ওই විදිහට අන්න උදේ මේ වැඩ ටිකක් ඉවර කරගත්තා. මේ අකි බබා ආසයි ඉතින් මේ විදිහට ඉස්කෝලේ වගේ කරන්න ටීචර් කියලා හැම කතා කරලා උදේ කෑම හැම කාලා ඉවර වෙලා ඉතින් ඔන්න මල්ලි බබත් ඒ වෙනකොට ඇහැරුණා. ඉතින් අක්කිට ඉතින් සෙල්ලම් කරන්න ඕනේ කිව්වා. මම ඉතින් මල්ලිවත් අරගෙන යවත් ගෝ කාට් එකේ තියාගෙන එළියට ආවා. ඉතින් ඔන්න අද උදේ පුංචි අක්කත් ඇවිත් ඉන්නේ. එයා තාම මේ විදි කෑම කනවා. ඉතින් මේ එයාව දවසට ඉතින් චූට්ටක් මට ලේසි. නැත්නම් ඉතින් අම්මා මට උයන වැඩ ගෙදර වැඩ ඔක්කොම කරන අතරනේ මේ දෙන්නත් ඉතින් බලාගන්නේ මම මොන හරි ඉතින් ඔය රෙදි සෝදන වැඩකට එහෙම යන්න. පුංචි අක්කාව දවසට ඉතින් මේ දෙන්නා චුට්ටක් බලා ගන්නවා. එතකොට මට ඉතින් ටක් ගාලා වැඩ ටික ඉවර කරගත්ත හැකි. මල්ලි ගෙන්දුම් ඒ අක්කි ගෙන්දුම් ඔක්කොම උදේම සෝදලා ඉවර කරගත්තා. ඉවර කරලා ඉතින් චුට්ටක් ඔන්න අක්කි දැන් ඉතින් සෙල්ලමක් ඉතින් මල්ලිට කවියකුත් කියනවා ඇවිල්ලා ළඟට ඇවිල්ලා. එයා ඉතින් මල්ලි බබාට හරි ආදරෙයි. ඉතින් මං හරි බයෙන් හිටියේ. ඉතින් එයාට අර තරහයි දුක හිතේ මං එයා වඩාගෙන ඉද්දි එහෙම කියලා එහෙම ඉරිසියාවක් තරහක් හැබැයි නෑ. හරි ආදරෙයි මල්ලිට. මල්ලි කුක්කු බිව්වා කියලා ඉතින් කුක්කු ඉල්ලන්නේ උදුරන්නේ එහෙම නෑ. සමහර බබාලා එහෙම ඉන්නවනේ. ඉතින් හරි ආදරෙයි මල්ලිට. එයාට ඉතින් රණ්ඩු තියෙන්නේ මල්ලි එයාගේ ඔක්කට දෙන්නේ. මල්ලි නිදි කරවන්න දෙන්න. එයාට චුට්ටක් වඩා ගන්න දෙන්න. ඉතින් ඕවා තමයි එයාට තාම බැරි හින්දා ඉතින් මම ගොඩක් වෙලාවට ඔක්කේ එහෙමනම් තියලා තියෙනවා ඩොක්කුයි. ඉතින් මේ හරි ආසයි එහෙම තියලා තියෙනවනම්. ඉතින් මේ ඔන්න දැන් අම්මම්මත් වැඩ ටික ඉවර කරලා එළියට ආවා කෑම එහෙම කාලා. ඉතින් එතකොට ඉතින් මං තාම මොන හරි පුංචි වැඩක් තියෙනවනම් කරගන්නවා. ඉතින් එහෙම දීලා අක්කිත් ඔන්න සෙල්ලම ඉතින් මෙතනම ඉතින් ওই විදිහට දෙන්නම එක්ක ඉතින් මට එහෙම ලොකු පාළුවක් දැනෙන්නෙත් නෑ. දවස ගෙවෙනවා තේරෙන්නෙත් නෑ. අක්කිගේ වැඩයි මල්ලිගේ වැඩයි එක්ක ඉතින් දවස ගෙවෙනවා හැමින් හැමින්. මේ මල්ලි බබත් ඉතින් දැන් චුට්ට ලොකු වෙනවනේ. තව ටිකක් ලොකු වුණාම නම් ලේසි. අක්කිටයි මල්ලිටයි සෙල්ලම් කරන්න කියලා මට වැඩ ටික කරගත්ත හැකි ඉතින් අම්මම ඔන්න ඉතින් මල්ලිව හැමින් ගෝ කාට් එකේ නලව ඉන්නේ. මල්ලි හරි ආසයි මේ ගෝ කාට් එකේ මේ එහෙම යන්න උඩ අහස ගස් එහෙම බල. ඉතින් මල්ලි බබාට නිින්ද ගියා චුට්ටකින්. මං එයාව ගෙයින් තිබ්බා. ඉතින් ඔන්න අක්කිව ඒකේ තල්ලු කරන්න කියලා කිව්ව. පුංචි අක්කා එයාව තල්ලු කරනවා. දැන් පේනවනේ. අක්කි බබා මොනවත් එක්කද බත් කන්නේ? කයමාරු මුරුක්කුයි. ඔය ආසයිද? අතේ ඔය ටැටු එකක්ද?
කටු එකක් එන්නේ. ඔන්න අක්කි. වැව් මාළු බෙදලා පරිප්පු තියනවා. අක්කි මුරුක්කුත් දාගෙන තමයි කන්නේ. හසයිද? හායි. අපි යනවා භූතය බලන්න. භූතය ගොයන් කපනවා. ඉතින් මල්ලිත් තරම් අක්කිට බලන්න ඕනේ කිව්වා. අක්කි බබා හරි ආසයි. ඉතින් වෙලට එන්න තියෙනවා නම් බලන්න දේවල් ගොඩයිනේ. දැන් ඉතින් මේ දවස්වල ඔන්න කුඹුරු පැහිලා. දැන් ඉතින් භූතයාගෙන් ගොයන් කපන්න ටික ටික පටන් ගන්නවා. ඔන්න ඈතින් සරුංගලයකුත් යවනවා පේනවා. තාම නම් උඩට ගිහින් නැහැ. ඉතින් මෙන්න මේ හරිය තමයි අපේ ගෙවල් තියෙන්නේ. පේනවද අම්මා ඉදිරියට වෙලා වාඩි වෙලා බලන් ඉන්නේ මම මල්ලිත් තරම් ආපු නිසා. ඉතින් තාම නම් මේ හරිය ගොඩක් ගොයන් කපලා නැහැ. දැන් තමයි කපන්න පටන් අරන් තියෙන ටික ටික. භූතය ඉතින් ටිකක් දුර තියෙන්නේ. උනාට අක්කිට බලන්න ඕනේ කිව්වා. ඒ නිසා ඉතින් එක්කාවා. තාත්තාද වැඩ දවසක් නැත්තම් තාත්තා හිටියනම් දෝනිමනිකව කිට්ටුවටම එක්ක යනවා භූතය බලන්න. අක්කි වැටේ වෙලට මාළි ඉතින් බලන් ඉන්නවා අක්කි දුවන දිහා. තේනව නේද මගේ කොණ්ඩේ ඔක්කොම ගිහිල්ලා මේ පාර නම් මොන හරි ඔයාලා දන්න හොඳ හේයාවෙල් එකක් වගේ එකක් තියෙනවනම් කමෙන්ට් කරන් යන්න යාළුවනේ. නැත්තම් තට්ටේ බෑදේද දන්නෙත් නෑ. ඉතින් අපි භූතය බලලා ගෙදර ආවා. ගොඩක් රෑ වෙනකන් හිටියේ නෑ මල්ලිත් එක්කනේ ගියේ. ඉතින් දැන් ඉතින් ඔන්න කළුවර වැටිගෙන ඉන්නේ. අක්කි බබාගේ ඇඟ එහෙම සෝදලා කෑම කවලා. ඉතින් දෙන්න නිදි කරව ගන්න තමයි තියෙන්නේ. ওই විදිහට තමයි අද දවසේ යාළුවනේ ගිහින් එන්නම්.